ජර්මානු සතුරු පාර්ශවයට එරෙහිව සටන් වදින මිත්‍ර පාර්ශවය ගුවන් හමුදා නිලධාරියෙක්. ඉතින් හදිසියෙම ඔයා පියාසර කර ගුවන් යානය සතුරු කඳවුර වලට ආසන්න නිර්වනාන්තරයකට කඩා වල්පත්. ඔයා මොකද කරන්නේ? ඒ සඳහන් කරා වගේම අපි අද කතා කරන්න යන්නේ සැබෑ මිනිසෙකුගේ කතාව. මේ පොතේ සිංහල අනුවාදය ගඩිගම දී වික්ටර් ශූරින්. මේ මුල් කෘතිය ගැන කතා කරනවා නම් මේක රචනා කරන්නේ බරිස් පාලෝවයි. රුසියානු සාහිත්‍යයේ තවත් ආකර්ශනීය ග්‍රන්ථයක්. රුසියානු සාහිත්‍යය ගැන කතා කරත් එහෙම චුට්ටක් තමන්ගේ රටේ මිනිසුන්ව එක්කාසු කරන්න, ඔවුන්ගේ සිතුම් පැතුම් එක් දිශායතියකට යොමු කරන්න ජාතිකත්වය ගොඩනගන්න රුසියානු සාහිත්‍යයේ තරම් විශාල මෙහෙයක් ඉටු කරපු සාහිත්‍යයක් මේ සාහිත්‍ය ලෝකේ නැති තරම්. සැබෑ මිනිසෙකුගේ කතාවක්. මේ ග්‍රන්ථය ගොඩනැගිලා තියෙන්නේ රුසියානු ගුවන් හමුදා නිලධාරියෙක් වන ඇලෙක්සෙයි මාරියසියෝ වටා. ඉතින් දෙවැනි ලෝක යුද්ධ සමයේදී සිදුවෙන හදිසි අනතුරකින් මේ ගුවන් හමුදා නිලධාරියාගේ එක් පාදයක් අහිමි වෙනවා. ගුවන් යාන පියාසර කරන නිලධාරියෙකුගේ එක් පාදයක් අහිමි වුණොත් එතනින් එහාට ඔහුගේ වෘත්තීය ජීවිතය, ඔහුගේ ජීවිතයට කුමක් සිද්ධ වෙයිද? ඉතින් මේක විශාල ඛේදවාචකයක්. නමුත් මේ නිලධාරියාව මම දකින්නේ හරි උත්සාහවන්ත මිනිසෙක් විදිහට. සාමාන්‍යයෙන් රුසියානු විප්ලවයත් දෙවන ලෝක යුද්ධයත් අතර ලියවුණු ග්‍රන්ථවල ඒ ග්‍රන්ථවලටම ආවේනිකව මම දැකපු දෙයක් තමයි යුද්ධය සහ ආදරය. යුද්ධයේ ඛේදජනකත්වය, ආදරය, අප්‍රකාශිත ආදරය, එතකොට ලියුම් වලින් ගනුදෙනු කරන ඒ කාලේ ආදරය. ඉතින් මේ හැමදේම මම දැකලා තියෙනවා මේ රුසියානු ග්‍රන්ථවල හරි අපූර්වට කැටි වෙලා තියෙනවා. ඒ වගේ ග්‍රන්ථයක් තමයි මේ සැබෑ මිනිසෙකුගේ කතාවක් කියන්නේ. ඉතින් මේ ඇලෙක්සෙයි මාරියසියෝට දෙපා හිමි වෙනවත් එක්ක ඔහුගේ වෘත්තීය ජීවිතයට වගේම ඔහුගේ ආදරවන්තී ඕල්යා ප්‍රකාශ කරන්න බැරි වුණු ආදරය සම්බන්ධවත් යම්කිසි ගැටලුවක් පැන නැගෙනවා. ඉතින් ඔහු හිතන්නේ කවුද දෙපා හිමි කෙනෙකුට පාදයක් අහිමි කෙනෙකුට ආදරය කරන්න කැමති වෙන්නේ මොන තරුණියද? එහෙම තමයි මේ ගුවන් හමුදා නිලධාරියා හිතන්නේ. ඉතින් ඔහුට නැවත පියාසර කරන්න හැකි වේද? ඔහුගේ පෙම්වන්තිය ඕල්යාගේ ආදරය දිනා ගන්න පුළුවන් නේද? මේ හැමදේම දැනගන්න නම් ඔයාලට මේ පොත කියවන්න ඕනේ. ඔයාලා කියවපු පොත් ලයිස්තුවේ තියන්න ඕනේ පොතක් විදිහට සැබෑ මිනිසෙකුගේ කතාවක් මම රෙකමන්ඩ් කරනවා. යුද්ධය තව අවුරුදු කීයක් පවතීද? යුද්ධ කාලයේදී බලාපොරොත්තු සියල්ල විනාශ වෙනවා. යුද්ධයේදී මාමලත් ඔබට බිරියක් නොවීම කණු ඇඳුම් දැණියක් වීමට සිදුවන නැත. මගේ අතපය කැඩී ගියත් ඔබට අබ්බඝාතයක බිරියක් වීමට සිදුවනවා. එවැන්නක කොමටද? ඔබේ තරුණ විය අපතිය නොවා මා අමතක කරන්න. ඕල්යා, මේ ලියුමට පිළිතුරු නොදෙව්වද මම අමනාප යුද්ධය සියලු දෙනාගේම බලාපොරොත්තු විනාශ කරනවා. අවසානයේදී අපිට හැම මොහොතකම තීරණය කරන්න තියෙන්නේ. ඉතින් අදත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. ඉතින් ඔයාලා මේ වීඩියෝ වලට ආස නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තම්බ් එකක් කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් අපිට කියන්න. ඔයාලා කියවනවට ආස පොත් ගැන අපිට කියන්න.